අයබෝන් අපි දන්නවා දැන් මේ මොහොත වෙන විට කරලියේ නැවත වටයකින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් නැගිලා තියෙනවා. ඊට පෙර අපි ඔබට කියන්නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒම සම්බන්ධයෙන් මේ ගෙන ආපු පිළිවෙල සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් අපේ විවේචන එල්ල කරා. අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට කියා සිටියා, බල කර කියා සිටියා මේ අධ්‍යාපන සංශෝධන මේ රටට මේ මහ පොළොවට ගැලපෙන දේවල් නෙමෙයි කියන කාරණාව. අනිත් බරපතලම කාරණාව තමයි මේ අධ්‍යාපන සංශෝධන එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ මේ මේසෙ උඩට ගේන මේ අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල වෙනවා. ඒ චෝදනාව තමයි USAID හරහා මේ ලංකාවට ආපු මුදල් පාවිච්චි කරපු අය සම්බන්ධයෙන් ඒ සඳහා තිබ්බ ලයිස්තු වල නම්ගම් සම්බන්ධයෙන් සඳහන් කරද්දී අග්‍රාමාත්‍යවරියගේ නමත් ඒ හා සමාන වෙනවා. එතකොට අපි පැහැදිලිව නගපු ප්‍රශ්නය තමයි එතකොට මේ ආපු සල්ලි චිත්‍රපටි කර්මාන්තය හරහා හෝ වේවා, සංගීතය හරහා හෝ වේවා, අධ්‍යාපනය හරහා හෝ වේවා මොනයම් හෝ ආකාරයට මේ සල්ලි යොදවලා තියෙන්නේ මේ ලිංගික දිශානති. එහෙම නැත්නම් මේ විකෘති ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කියන කාරණාව පැහැදිලි. ඒතකොට මේක ඇතුලේ අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පිටරට අරගෙන ගිහිල්ලා මුදල් වියදම් කළ මේ සම්බන්ධයෙන් දේශන දීලා තිබුණා. අපේ රටේ ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් හරහා මහා පරිමාණ චිත්‍රපටි හැදුණා මේ සම්බන්ධයෙන්. එතනින් එහාට ගියා මියුසික් වීඩියෝ එකේ සිට මේ සම්බන්ධයෙන් බරපතල ක්‍රියාවලියක් මේ රටේ සිද්ධ වුණා. ඒතකොට මේ සම්බන්ධයෙන් මේ අග්‍රාමාත්‍යවරියට නැගිච්ච චෝදනාව සම්බන්ධයෙන් අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි කියන කාරණා. මේ මොහොතේ අපි විපක්ෂ නායකවරයාගේ සිට විපක්ෂය නියෝජනය කරන සියලු മന്ത്രി නියෝජිතයන්ට අපි කියනවා ඕගොල්ලෝ අපොහොසත් වුණා මේ අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් මේ අධ්‍යාපන අමාත්‍යවරිය සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගේන්න. ඒතකොට මෙතනින් පටන් ගත්ත කාරණාව තමයි අද වෙනකොට මේ තීව්‍ර වෙලා ඇවිල්ලා අපි මේ කියන ආකාරයට මේ 6 වසරේ දරුවන්ට උගන්වන මේ ඉංග්‍රීසි මොඩියුල් එක ඇතුළට මේ කියන විදියට මේ සමලිංගික වෙබ්සයිට් එකක ඇතුළත් දත්ත ඇතුළත් සහිතව මේ මොඩියුල් එක නිර්මාණය වෙලා තියෙනවා. නැත්නම් ඒක ඇතුළට මේ දේවල් ඇතුළත් වෙලා තියෙන කාරණාව දැන් පැහැදිලි. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය එක පිළි අරගෙන තියෙනවා. ඒතකොට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියන කාරණාව මේ මොහොතේ කියමින් සිටිනවා. ඒතකොට ඒකත් පැත්තකට තිබ්බට පස්සේ මේ ගෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපි පැහැදිලිව කිව්වා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ වගේම දරුවන්ට ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැත්නම් ලිංගිකත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි. හැබැයි මේ සිද්ධ වෙන්නේ දරුවන්ට ලිංගික අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම කියන කාරණාව අපි ඉස්මතු කරන්නේ. ඒතකොට අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සහ ලිංගික අධ්‍යාපනය කියන්නේ පරස්පර කාරණා දෙකක්. ඒතකොට පැහැදිලිවම අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යවරිය ප්‍රමුඛව මේ කරමින් සිටින්නේ ලිංගික අධ්‍යාපනය නෙමෙයි මේ දෙන්නේ ලිංගික දිශානතිය හරහා ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. අපි පැහැදිලිව කියනවා මෙන්න මේ ලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තමයි අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කර සිටින්නේ. දැන් මේක ඇතුලේ දරුවන්ට කියනවා නම් ගැහණු පිරිමි වලට අමතරව තවත් කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම ගැහණුත් පිරිමි අතරත් ලිංගික සම්බන්ධතා තියෙන්න පුළුවන්, සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කිව්වම ඔබ හිතන්න මේ රටේ පාසල් පද්ධතිය අරගෙන බැලුවාම 190කට වැඩියෙන් අද තියෙන්නේ තනි පාසල්. එහෙම නැත්නම් කාන්තා පාසල් සහ පිරිමි පාසල් කියන කාණ්ඩ දෙකකට තමයි මේ පාසල් පැවැත්වෙන්නේ. මේක ඇතුලේ මේ දරුවන්ගේ කුඩා මනසට මේ කියන එක දැම්මට පස්සේ කාන්තාවන්ටත් පිරිමින්ටත් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිංගිකව හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ සහකාරී බවට පත් කරගන්න පුළුවන් කියන කාරණාව මේ දරුවන්ගේ ඔළුවට ගියාට පස්සේ මේ පිරිමි පාසලක මේ කාන්තා පාසලක දරුවට මුලින්ම මතක් වෙන්නේ කාවද? තමුන්ගේ ඩෙස් එකේ එහා පැත්තේ ඉන්න තමුන්ගේ යාළුවව. ඒතර මේ අත්හදා බැලීම කරන්න මේ දරුවන් මේ හරහා පෙළඹෙන්නේ නැද්ද? අපි අහනවා මේ ප්‍රශ්නය. ඉතින් අපි පැහැදිලිව කියනවා මෙවන් ආකාරයේ විකෘති මානසිකත්වයක් සහිත මිනිස්සු නම් ඇවිල්ලා මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ මේ රටේ අධ්‍යාපනයේ දෙයියන්ගෙන් පිටයි කියන කාරණාව අපි දිගින් දිගටම කියා සිටියා. ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහෙම නැත්නම් මේ මොඩියුල්ස් ටික අපි අහනවා කවුද ගෙනාවේ? අපි අග්‍රාමාත්‍යවරියන් දිගින් දිගටම මේ ප්‍රශ්නය මේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නය කවුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ? මේ යෝජනා කවුද හැදුවේ? කාගේද මේ ප්‍රතිපත්තිය? ඒකට මේ වෙනකන් උත්තරයක් නැහැ. හදපු කෙනෙක් නැහැ. හදපු ડોකියුමන්ට් එකක් නැහැ. හැබැයි මොඩියුල්ස් ටිකක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් කරාම මේක ගෙනල්ලා බලෙන් ඔබවන්න හදන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒ වගේම මේක 6 වසරේ සිට ක්‍රියාත්මක කිරීම හරහා අපි දකිනවා අගමැතිවරිය එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යවරිය 5 වසරට මේක ගෙනාවේ නැත්තේ වෙන මොකුත් ඉඳන් මේ 5 වසරේ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. අධ්‍යාපන තරඟකාරීත්වය අඩු කරන්න කියන කාරණාව ඇතුළේ ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ කියලා කියා ගන්න බෑ. O level කොහොමද කරන්න කියලා කියන්නේ නැහැ. A level කරන්නේ කොහොමද කියන එක කියන්නේ නැහැ. එහෙම නැතුව මේක මේ කොලේ බහලා ගහන්න හදන ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙම පේන්න තියෙන කාරණාව තමයි මේ මොකද්ද කරන්න හදන්නේ. පාසල් බෑග් එකේ බර වැඩි කියලා පාසල් බෑග් එකේ බර වැඩිකමට උත්තරය පෙළපොත් අච්චු නොගැස අච්චු ගහන්න තු ඉන්න එක නෙමෙයි. දැන් පෙළපොත් එක නවත්තලා තියෙනවා. ඒ වගේම දරුවන්ට හිංසාකාරී පීඩාකාරී වෙන ආකාරයට දඬුවම් දෙනවා කියලා මේ සියලු දඬුවම් නැවැත්වීම නෙමෙයි මේකට උත්තරේ. එතනින් එහාට දරුවන්ගේ නිල ඇඳුම අවශ්‍ය නැහැ කියන තැනකට මේක ඉස්සරහට යන්න නියමිතයි. ඒතර පාසල් පෙළපොත් නැති, නිල ඇඳුමක් නැති, දඬුවමකට යටත් නැති, විභාගයක් නැති දරුවන් බිහි කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය කරා මොකද්ද මොන වගේ පුරවැසියක්ද මේ රටට බිහි වෙන්නේ කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒක නිසා අපි පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයට කියනවා.
දැන් මේ මොහොතේ මේ කාරණාව සම්බන්ධයෙන් CID එකට ගිහලා පරීක්ෂණ ඉල්ලලා වැඩක් නැහැ. තමුන්ගේ අමුඩේ ගඳ ගහනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ අමුඩේ ඇතුලෙන් තමයි මේ ගඳ එන්නේ. එතකොට දැන් අමුඩේ ඇඳගෙන අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා නම් අපේ අමුඩේ කවුරු හරි ජරා කරලා ගිහිල්ලා කියලා. කවුරු හරි වසුරු හෙලලා කියලා. මේ ගඳ කරේ කවුද කියන එක හොයන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා කියනවා. අපි කියන එක මහා හාස්‍යජනක කාරණාවක්. ඔබේ අමුඩේ ඔබ කඩාගෙන ඉවරයි. ඔබේ අමුඩේ ඔබ හොද ගන්න. හැබැයි ඒක හොද මඩේ දාන්න එපා. මේ ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රට තුල ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්න එපා. මේ සම්බන්ධයෙන් අපි කියන වහම් පරීක්ෂණයක් අවශ්‍යයි. මේ පරීක්ෂණය පවත්වා අවසන් වෙන තෙක් අපි කියන අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධ්‍යාපන අමාත්‍ය ධූරය తాවකාලිකව හෝ අහෝසි කරන්න ඕනේ. ජනාධිපති සහෝදරට අපි පැහැදිලිව කියනවා මේ මොහොතේ කොන්ද කෙලින් තියාගෙන තීරණයක් අරගෙන මේ අධ්‍යාපන අමාත්‍යාංශය හරින අමරසූරියගෙන් ගලවලා වෙන සුදුසු කෙනෙක්ට බාර දීලා මේ සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කරලා කවුද හරි කවුද වැරදි කියලා හොයලා ඊට පස්සේ අනිත් තීරණය ගන්න කියන ඉල්ලීම මේ මොහොතේ කරනවා. එහෙම නැත්නම් මේ අධ්‍යාපන අමාත්‍යවරිය මේ ආණ්ඩුවත් බිඳගෙන ගෙදර යයි කියන කාරණාවත් අපි ජනාධිපති සහෝදරට මේ මොහොතේ මතක් කරනවා. බොහොමත්ම ස්තුතියි.